ක්‍රියේටින් සප්ලිමන්ට් එක ගද්දි බොන්න ඕන වතුර ප්‍රමාණය සහ ගන්න ඕන වෙලාව. ඉතින් ක්‍රියේටින් සප්ලිමන්ට් එක ගැන කතා කරගෙන යද්දි ගොඩක් දෙනෙක්ට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ මොන වෙලාවෙද අපි මේ ක්‍රියේටින් සප්ලිමන්ට් එක ඇත්තටම ගන්න ඕනේ. හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න ඕන. ඒත් එක්ක කොච්චර වතුර ප්‍රමාණයක් අපි දවසකට බොන්න ඕනද කියන එක. ඉතින් පළවෙනිට අපි කතා කරමු ක්‍රියේටින් සප්ලිමන්ට් එකක් ගන්නවා නම් මොන වෙලාවෙද ගන්න ඕනේ. විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා ඔයා දවසේ ඕනම කාලයකදී ක්‍රියේටින් සප්ලිමන්ට් එක ගත්තොත් ඒ ක්‍රියේටින් සප්ලිමන්ට් එක භාවිතයෙන් ඔයාට හම්බෙන බෙනිෆිට් එක හම්බෙනවා. ඒ ප්‍රතිඵලය කිසිම ප්‍රශ්නයක් නැතුව හම්බෙනවා. නමුත් ශේෂ්ත්‍රීය ප්‍රවේයයන් විසින් මේ වෙද්දී ක්‍රියේටින් සප්ලිමන්ට් එක පරිභෝජනය කරන්න පුරුදු වෙලා තියෙනවා. උදෑසන කාලයේදී එහෙම නැත්නම් පෝස්ට් වර්ක්අවුට් ඒ කියන්නේ වර්ක්අවුට් එකෙන් පස්සේ. ඉතින් ඔයාලට පුළුවන් ශේෂ්ත්‍රීය ප්‍රවේයයන් කරන විදියට ගැටලුවක් නැත්නම් උදෑසන කාලයේදී හරි පෝස්ට් වර්ක්අවුට් එකේදී වර්ක්අවුට් එකෙන් පස්සේ මේ ක්‍රියේටින් සප්ලිමන්ට් එක පරිභෝජනය කරන්න. ඒත් එක මම කියන්න කැමති මෙතනදී ඔයා එක වෙලාවකට මේ ක්‍රියේටින් සප්ලිමන්ට් එක ගන්නවා නම් තවත් හොඳයි. මොකද අපි දවසක් කියන්නේ පැය 24ක් එකම කාලයක එකම කාල රාමුවක ඔයාලා ගන්නවා නම් තවත් ඔයාගේ බෙනිෆිට් එක හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්න පුළුවන්. කොච්චර වතුර ප්‍රමාණයක් බොන්න ඕනද? කලින් අපේ මතයක් තිබ්බ සාමාන්‍යයෙන් ක්‍රියේටින් සප්ලිමන්ට් එක ගන්නවා නම් ලීටර් 4ක්වත් බොන්න ඕනි කියලා සාමාන්‍ය වැඩිච්ච පුද්ගලෙක්. නමුත් මේ වෙද්දී රිසර්චස් එක්ක එහෙම නැත්නම් තියෙන සමීක්ෂණත් එක්ක ගෙනල්ලා තියෙනවා බර අණුව යම්කිසි ලීටර් ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රමාණයක්වත් අවම බොන්න කියලා. බර කිලෝග්‍රෑම් 60ක කෙනෙක් නම් 2.1 liters to 2.7 liters. බර කිලෝග්‍රෑම් 70ක කෙනෙක් නම් වතුර 2.5 liters to 3.1 liters. බර කිලෝග්‍රෑම් 80ක කෙනෙක් නම් 2.8 liters to 3.6 liters. ඒ වගේම බර කිලෝග්‍රෑම් 90ක කෙනෙක් නම් 3.1 liters to 4 liters. මේ වගේ ඔයාලගේ බර එක්ක ඔයාලා දවසට ගන්න ඕන අවම වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මේ වගේ ෆිට්නස් සම්බන්ධ වැදගත් වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් එකතු වෙලා ඉන්න මේ ටීම් ෆිට්නස් බයි සෙල්වර්